යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඔයාලා හොඳින් ඉන්නවද සතුටින් ඉන්නවද කමෙන්ට් එකක් දාගෙන යන්න මාත් හොඳින් ඉන්නවා අන්න ඉතින් බලන්නකෝ අද මම ඔයගලන්ට ගේන්නේ KFC chicken එක අපි ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා ඉතින් KFC chicken කියන්නේ වෙනමම රෙසිපි එකක් තියෙන ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ මේ කෑමක් මේක අපි හදන්න කොච්චර උත්සාහ කරත් ඒ මට්ටමටම නම් ගන්න කොහොමදවත්ම බෑ ඒත් අපිට එහා ළඟින් යන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන් බලමුකෝ අපි කොහොමද හදන්නේ කියලා මේක ඔන්න භාජනයකට වතුර ටිකක් අරගෙන ඒකට අපි ලුණු ටිකක් දාගන්නවා සාමාන්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න මම ගත්තේ මේක ඩ්‍රම් ස්ටික් 4ක් තියෙන්නේ ඒ හින්දා මම චුට්ටක් දාගත්තා ගොඩක් ගන්නවා නම් ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න ඊට පස්සේ ඒ කෑලි ටික මෙන්න මේ වගේ අපි දා තියා ගන්නවා ඊට පස්සේ පැය භාගයක් මේක සීල් කරලා තියන්න ඕනේ ඉතින් ඔන්න ගෙදර සීල් කරන්න මට මොකුත් මේ වෙලාවේ තිබුණ නැති නිසා මම මෙන්න මෙහෙම භාජනයකින් තව එකකින් වහගත්තා. පැය භාගයකට පස්සේ මේක ආපහු දැන් අපි අරගෙන ටිෂු පේපර් වලින් තෙත මාත්තු කරනවා. ඒ කියන්නේ මේකේ තෙත යන්න අරින්න ඕනි. ඒකට ටිෂු පේපර් එකකින් හරි ඔයාලට හිතෙන මොනවම හරි එකකින් වතුර ටික යවා ගන්න. ඔය පොඩි සිනිඳු රෙදි කැබල් එකකින් වුණත් කමක් නැහැ. ඔන්න ඉතින් මේ තියෙන්නේ තෙත ගතිය යවාගත්තු චිකන්. දැන් අපි බලමු මේකට මොකද කරන්න කියලා. මුලින්ම භාජනයකට දාගන්නවා තලාගත් ඉඟුරු සුදු ලුණු ටිකක්. ඊට පස්සේ ඒකට මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් දාගන්නවා. මේ විනාකිරි චුට්ටකුත් දාගත්තා. තලාගත් ඉඟුරු සුදු ලුණු වෙනකොට කුඩුත් කඩවල් වල තියෙනවා. ඒව දාන්නත් පුළුවන්. ඊට පස්සේ මේකට ෆ්‍රෙෂ් මිල්ක් දාන්න ඕනි. ෆ්‍රෙෂ් මිල්ක් මේ වෙලාවේ ගෙදර තිබුණ නැති නිසා මම පිටි කිරි ටිකක් දාගත්තා මේකට. ඊට පස්සේ වතුර චුට්ටක් දාගෙන මෙන්න මේ වගේ මේක කවලම් කරගන්න ඕනි. සාමාන්‍ය ගානකට. ඊට පස්සේ චිකන් කෑලි අරගෙන මෙන්න මේ වගේ හොඳට චිකන් කෑල්ල ඇතුළට යන්න අර මිශ්‍රණය හොඳට තවර ගන්න ඕනි. මේක හොඳට තවර ගත්තාම තමයි රස වැඩි වෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ අර මස් කෑලි වලටත් එක්ක වදින්න හොඳට මේ ටික තවර ගන්න ඕනි. දැන් මේ ටික හොඳට රැපින් ඒ කියන්නේ සීසන් කරනකොට කොළ වලින් සීසන් කරන්න ඕනේ. මේ වෙලාවේ නම් මට තිබුණේ නැහැ. මම මේ ලන්ච් ෂීට් එකක් දාලා මේව කරගෙන ෆ්‍රිජ් එකෙන් තිබ්බා. මේක පැය 2ක් 3ක් විතර ෆ්‍රිජ් එකේ තියෙන්න ඕනි. අපි දැන් මේ අතරේ හදාගමු පිටි බටර් එක. බලන්න ඒක හදන්නේ කොහොමද කියලා. මම පිටි ටිකක් ගන්නවා. ඊට පස්සේ අපි ගන්න පිටි ටිකට සමාන ප්‍රමාණයටම කෝන් ෆ්ලවර් ටිකක් ගන්න ඕනි. ඊට පස්සේ ලුණු චුට්ටක් දාගන්න. ගම් මිරිස් චුට්ටක්. මිරිස් කුඩු චුට්ටක්. මේ තියෙන්නේ බේකින් පවුඩර් චුට්ටක්. විනාකිරි තේ හැඳි 2ක් විතර. බිත්තරයක්. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගන්න බටර් එකක් විදිහට අවශ්‍ය ප්‍රමාණයට වතුර මිශ්‍ර කරගෙන බටර් එකක් හදාගන්න. ඔන්න දැන් පිටි දැවටුම හදාගන්නවා. පිටි ටිකකුයි කෝන් ෆ්ලවර් ටිකකුයි ලුණු චුට්ටකුයි බේකින් පවුඩර් ටිකකුයි දාගන්නවා. ඒ ටික හොඳට මිශ්‍ර කරගන්නවා. ඔන්න පැය 2කමාරකට විතර වගේ පස්සේ මේ චිකන් එක ඔන්න දැන් අපි මේ චිකන් කෑලි මේ පිටි දැවටුමේ ඉස්සෙල්ලම තවර ගන්නවා හොඳට. අතින් හොඳට තද කර දවට ගන්න.
ඊට පස්සේ ආය අපි අර හදපු බටර් එකේ මේක නේව කරලා පිටි ටික හොඳට ගසන්නත් ඕනවා වගේ. ඊට පස්සේ බටර් එකේ දා ගන්නවා. අනිතින් මං ග්ලව්ස් එහෙම නම් දාලා නෑ. ඒ මෙච්චර ගණන් ගන්න එපා. ගෙදර ඉන්න අයට මම මේ හදන්නේ. ඉඳ මට එච්චර ගණන් නෑ. හොඳේ. ඊට පස්සේ ආයෙත් පිටි දැවටුම හොඳට ගා ගන්නවා. තද කර කර අතින් තද කර කර වගේ පිටි දැවටුම ගා ගන්න. අන්න ඒ වගේ. ඉතින් මේ වගේ ගාගෙන මෙහෙමම තෙලේ බැද ගන්න පුළුවන් නම් තමයි හොඳ. තියලා තියන්න නැතුව එහෙමම බදින්න. ඉතින් අපි ඔය අතරතුර තෙල් තාච්චියක් ලිපේ තියලා ඒක රත් වෙන්න ඇරලා ඒක හැමම දාපුවම මෙන්න මේ වගේ තෙලේ බැදෙනවා. මේක ගැඹුරු තෙලේ බැදෙන්න ඕනි. එතකොට ඉතින් ටිකක් ලොකු තාච්චියක් තිබ්බනම් හොඳයි. මීට වඩා මම මේක ගත්තට මේ වෙලේ ඉතින් මේ වගේ එකින් එකට බැදගත්ත මං ගත්ත ඩ්‍රම් ස්ටික් අතර මේ දෙන්න බැදගත්තට පස්සේ බලන්නකෝ රන්වන් පාටට බැද ගන්න ඕනි. ඉතින් ඕගොල්ලොත් KFC chicken හදන්නේ මේ විදිහටද නැත්නම් වෙනසක් තියනවද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට බුදු සරණයි. පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම. ඉතින් අපිව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරගෙනත් යන්න.